බෝංචි වල පෝෂණ ගුණය පිරීලා තියෙනවා. ඒ පෝෂණ ගුණය ආරක්ෂා වන විදිහටත් හැමදාම කන විදිහට වඩා වෙනස් විදිහකටත් අද අපි බෝංචි හදමුද? මම මෙතන අරගෙන තියෙනවා අලුත් බෝංචි වලින් ග්‍රෑම් 250ක් විතර. මේ රෙසිපි එකට ලපටි බෝංචි වලින් තෝරගන්නවා නම් වඩාත්ම හොඳයි. මම ඒ ටික මේ විදිහට හොඳට සෝදලා අරගන්නවා. වතුර ටික හොඳට බේරෙන්න ඇරලා මම මේ විදිහට භාජනයකට නැවත දාගන්නවා. ඉන්පසුව බෝංචි ටික බෝඩ් එකක් මත තබා ඒවායේ අග කොටස් දෙක මෙහි පෙනෙන පරිදි මම ඉවත් කරගන්නවා. මම මේවා එකින් එක වෙන් කරගන්නේ නැහැ. මේ ක්‍රමය හරීම පහසුයි, කාලයක් ඉතුරු වෙනවා. අග කොටස් ඉවත් කරගත්තට පස්සේ මම බෝංචි මේ විදිහට අරගෙන පොඩියට කැබලි විදිහට කපා ගන්නවා. බලන්න මං කපන විදිහ. ඇත්තටම බෝංචි කියන්නේ පෝෂණ ගුණයෙන් පිරුණු ආහාරයක්. බර අඩු කරගන්න අයටත් හොඳම ආහාරයක්. විටමින් C පිරුණු මේ බෝංචි මගේ නම් ප්‍රියතම ආහාරයක්. ඇත්තටම බෝංචි හදන්න ක්‍රම ගොඩාක් තිබුණත් මේ විදිහට හැදුවොත් මේ පෝෂණ ගුණය ඔක්කොම ආරක්ෂා වෙනවා. දැන් මං සියල්ලම කපාගෙන ඉවරයි. දැන් මං හදන්නේ සැලඩ් ඩ්‍රෙසින් එකක් හදාගන්න. මේ තියෙන්නේ ගාගත්තු පොල් ටිකට වතුර චූට්ටක් එකතු කරලා ඉතාලම උකුවට මම මේ විදිහට පොල් කිරි ටිකක් හදාගන්නවා. පොල් කිරි ටික උකුවට ගත්තාම හරිම රසයි. ඉතර කහමදයක් පෑන් එකකට දාගෙන ඒකට ලුණු කුඩු ටිකක්, කුඩු කරගත් අබ ටිකක් හා ගම්බිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. ඒ ටික මේ විදිහට මිශ්‍ර කරගෙන අර මං හදාගත්තු උකු පොල් කිරි මිශ්‍රණයෙන් භාගයක් මේකට එකතු කරගෙන මද ගින්දරේ මම මේක හිමීට පිස ගන්නවා. දැන් මේක පිසගෙන අවසానයි. මං ලිපෙන් බාගෙන ඒ ටික අර ඉතිරි පොල් කිරි මිශ්‍රණයට මේ විදිහට එකතු කරගන්නවා. ඉන්පසු මේ ටික හොඳට මිශ්‍ර කරගන්න. මිශ්‍ර කරගන්න අතරතුර මම මේකටම එකතු කරගන්නවා සුදු විනාකිරි වලින් ටිකක්. යනවා නම් පමණක් එකතු කරගන්න, නැත්නම් දෙහි යොෂ විතරක් ප්‍රමාණවත්. දැන් බෝංචි ටික ස්ටීම් කරගන්න තමයි හදන්නේ. වතුර ටිකක් පෑන් එකකට දාලා ලුණු ටිකක් එකතු කරගන්නවා. බේකින් සෝඩා ටිකක් මේ විදිහට එකතු කරගන්නවා. බේකින් සෝඩා එකතු කර ගැනීමෙන් බෝංචි වල පැහැයත් ඒ වගේම ඉක්මනින් හොඳට ස්ටීම් වීමත් සිද්ධ වෙනවා. මේක පොඩි ටිප් එකක්. දැන් මම මේක විනාඩි 7ක් පමණ ස්ටීම් කරගන්නවා. මේ තියෙන විනාඩි 7කට පස්සේ බලන්න හොඳට කොළ පාට ආරක්ෂා වෙන විදිහට ස්ටීම් වෙලා තියෙනවා. දැන් මම ඉක්මනින්ම වෙනත් භාජනයකට මේක දාගන්නවා. බෝංචි ටික ලස්සන කොළ පාටට සොෆ්ට් එකට මේක ස්ටීම් වෙලා තියෙනවා. කපාගත් තක්කාලි ටිකක්, කපාගත් බීලුණු හා කපාගත් අමිරිස් ටිකක්, අව දෙහි යුෂ ටිකක්ද මේ විදිහට මම එකතු කරගන්නවා. මේකෙන් රසය තව ටිකක් වැඩි වෙනවා. දැන් මම ඉස්සෙල්ලා හදාගත්තු සැලඩ් ඩ්‍රෙසින් එක හොඳට මිශ්‍ර කරලා මේ විදිහට සලාදෙත් එක්ක එකතු කරගන්නවා. එකතු කරගෙන මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්න. ඇත්තටම මේක මං හිතුවටත් වඩා මාරම රස සලාදයක්. මගේ හස්බන්ඩ්ුත් කිව්වා බෝංචි කාපු රසම දවස් අද තමයි කියලා. අපි හැමදාම බෝංචි කෑවේ එක්ක කිරට හදලා එක්ක තෙල් දාලානේ. ඒ වුණත් මේ විදිහටත් හදලා බලන්නකෝ. කෑම මේසෙට වෙනස්ම රසයක්. මට හිතෙනවා මේක දැක්කහම රසයි කියලා ඔයාලට හිතුණා කියලා. හදලා බලලා රසයිද කියන්න.